තෙරුවන් සරණයි සියලු දෙනාටම ඉතින් හුඟ දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් ආව හස්තරේකා සම්බන්ධව ඒගොල්ලන්ට වැදගත්ම දෙයක් ගැන කතා කරන්න තමයි අද ආවේ භූමිලාභ වාහන භූමිලාභ වාහන එතකොට Tamanට කුලී නිවසක සිට විවාහ වෙලා බංගුවකයි කුලී නිවස වල ඉන්නවා ජීවිත කාලෙට මේ වෙනකොට අවුරුදු 25ක් විතර කුලී නිවස වල හිටපු කට්ටිය මට අහුවෙලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා අවුරුදු 2කින් 3කින් කුලී නිවාසක ඉඳලා තමන්ගෙම කියලා භූමියක් අරගෙන තමන්ගෙම කියලා ගයක් හදාගෙන තමන්ගෙම කියලා වාහන අරගෙන ජීවිතේ ඉදිරියට යන පිහිටීම් සලකුණු ගැන ඔයගොල්ලන්ගේ අතේ මේ කුජ මණ්ඩලය මේ මහපට ඇඟිල්ලේ මේ ස්ථානයේ කොටු සලකුණක් තියනවාද කියලා බලන්න. කොටු සලකුණක් රයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ මහපට ඇඟිල්ලේ මේ පහළ මේ විදිහට මේ රේඛාවක් තියෙනවා. මේ මහපට ඇඟිල්ලේ දැන් මේ අත ගත්තාම මේ පහළ මේ තියෙනවා එහෙම රේඛාවක්. මේ මෙතන මාළුවෙක්ගේ සලකුණක් තියනවාද කියලා බලන්න. පිට යාන වාහන ඉඩකඩම් තමන්ගේ කැපවීම ඉලක්කය අනුව තමන්ට අනිවාර්යෙන් ලැබෙනවා. ආයි අනුන්ගේ තැන්වල මරණකම් ඉන්න ඕනේ නැහැ. විදේශ රටකට ගිහින් හරි තමන්ගේම කියලා දෙයක් හිමි කරගන්නවා. ඒක ඒකාන්තයි. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේ මහපට ඇඟිල්ල ගාවින් මේ පහලට යන සීනුවක් වගේ. ඔන්න ඔය පේන්නේ සීනුවක් වගේ සලකුණක්. ඔය පේනවනේ නේද? මේ සලකුණ තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඒත් මම අර කියපු විදිහට දේවල් ලැබෙනවා. ඒක ඒකාන්තයි. ආයේ වන් ෂොට් ඉතින් ආයි මේවා ඉතින් හරිද වෙන්න පුළුවන්ද එව්වනේ මේවා වෙනවා. ඊට පස්සේ මේ මැණික් කටුව ළඟ ඉඳන් ආරම්භ වෙන මේ බුද මණ්ඩලයට යන මේ සුළඟිල්ල පහළට යන මේ වගේ රේඛාවක් තියෙනවා නම් සුවිශේෂී ධනයක් අනිවාර්යෙන්ම හිමි වෙනවා. බලමු ඔයාලගේ අත්වලත් කොහොමද කියලා පොඩි විස්තරයක් දාන්න. කේන්දර බලපු නැති අය හස්තරේඛා බලපු නැති අය සම්බන්ධ කරගන්න හිරුෂ හස්තරේඛා ඉදිරියට හොඳ දේවල් දෙනවා. එහෙනම් ජයෙන් ජය තෙරුවන් සරණයි. යහපතක් වේවා.